අයෝ නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා චුටි මේ ඉන්සෙක්ට් ඉන්නවනේ ඕ ඒ කට්ටියට අපි මේ කැම තියෙනවා ඒකද මේ පෙන්වන්නේ එතකොට මේවා කනවද ඇවිල්ලා යාලා ඔව් ඒ ආවා ඇවිල්ලා කනවා මේ කූඹි ලස්සන්ට විතරක් නෙමෙයි එතකොට ලස්සනත් එක්ක ඒ කට්ටියට මේ හොදක් ගන්න. Risky, what do you have to say? Huh? Ready. Esha, ready ne? මේ දෙන ට්වින්ස්ලා මේ වල ට්වින්ස්ලා කියලා පෙන්නන්න මේකට. අයියෝ. ආයිබෝවන්. Good morning. අපේ ඇරේ. බලන්නකෝ නිදාගන්න නැතුව වෙන්නේ අතර පිම්පලුත් ඇවිල්ලා මේ ඉන්න අපේ රිලිජියස් රෙප් සෑහෙන වැඩක් කරා මේකෙත් මේ මට වලින් කොහොමද ලෑස්ති පළවෙනි ආවෙ නෑ හතර මම හතර ඔය ලකින නම්බරේ හතර දිනන්න නැහැ සහභාගීත්වය අපි ෆොටෝ ගත්තා රට පුරාම අවුරුදු සිරිමෙන් බලන් නිරබදු මල් අප්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරු දිවිඳුගේ මංගල්ලේ මීන් බලල් come on attention සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක පිරි ඕරදු සිතගේ පැතුම් හිටුවේ එකේ කෙන්නේ බයික් එකේ දැන් විතරයි අපි දැන් හොස්ටල් ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන කිට් එකට චේන්ජ් වෙලා එන්න කියලා. ඔන්න අපි ඇඳුම් චේන්ජ් කරගත්තා. හිතේ අරුම කියාගන්න කුලියපිටිය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වසන්ත උදානය සමාරම්භ කරමින් මෙලෙස කිරිමුට්ටිය ඉදිරිවීමේ කටයුතු නැත්නම් ලිපගිනි මෙලවීමේ කටයුතු සුබ නැකතින් ආරම්භ වන මොහොත සිටිනා තැන කොතැන ඒකට අවුරුද්දකට සැරයක්වත් මේ වගේ ඉවෙන්ට් එකක් තියෙන එක විශ්වවිද්‍යාලයක් විතර ගොඩක් වැදගත් හේතුව මේ දැන් අපිට බැච් 7ක් ඉන්නවා මේ 7ම එකතු වෙන්න තියෙන හොඳම අවස්ථාවක් අර සහෝදරත්වයෙන් බෙදෙන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි අවුරුදු 30 කියන්නේ අවුරුද්දේ අර්ථයම සාමයේ සතුට සෞභාග්‍ය ඉතින් මම හිතනවා ඒක මේක තුලින් ගම්මාන වෙනවා කිරියුතුරන අරුණෙල්ලට අගනාරු මෙව්වා අලදරනා සිතුම් පැතුම් මේ විදිහටම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දෝෂ දුරු වේවා සක්‍ර මහ බඹු ආයු මොකද කරන්නේ? Welcome back to our Shenans channel එක. Welcome back to our Shenans channel. මොකද වෙන්නේ මෙතන? ඔයාලට මොනවද කරන්න ඕනේ? අලියට හැටි යන්න යනවාද? යම් බලන්න එතෙන්ට. යන්නේ කණාමුට්ටි විදින්න යන්නේ ඈ
ගැහුවනේ මුට්ටියට. ආයි ගැව්වා කියන්නේ බං. මොකද ඔයා කියන්නේ? මොනවත් කියන්න නෑ. මොකද්ද ඔයාට? ගෙඩිය දෙන්න මට හොයලා. කණ්ඩායමේ දසුණිය මොකද කරන්නේ දැන්? කණ්ඩායම. අපි කොලංගට අඳින්නේ. අඳින්න යනවද? මම අඳින්නේ. අපි එනම් බලමු. සඳු මොකද කියන්නේ? අයිද එතරම් හොත් වැඩි වෙලා වගේ. අවුලක් නැහැ පළවෙනි අවස්ථාව මේ වඩේලි වගත්ත එකම පිරිමිය ශහාන් මොකද කියන්නේ? ඔව් පළවෙනි පාරට ඉතින් ඇන්ද බලමු ඊළඟ පාරවල්. එන්න බෝයිස්ලා ටික මේ තියෙන්නේ අද හදපු එක. බලන්න සතුට අර හිනාවල ටික. අංක 2 ආය පුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරියුතු නලලුඩින් බිස්කට් එක තියාගන්න. නල්ලුඩින් බිස්කට් එක තියලා අත් දෙක දෙපැත්තට අත් දෙක පැත්තට තියාගන්න ඕනේ. අත් දෙක පිටිපස්සට. හරි අපේ සර්ලා සූදානම්. එහෙනම් හරි පටන් ගත්තා. කඩේදී හැදෙන මේ කර්ම කරනකොට තරමේ නරඹනාට බොහොම රසවත් තරමයක්. අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි මේ පැත්තේ ගස් ලැබුගිලි යට ගණන් කරන එක වෙනවා. අපේ ගැමේ ගෙදර. එහෙමයි මේ මූගේට 400 ගණක් අපිට පිස්සු බං. මම කියන්නේ 22යි තියෙනවා. දැම්ම කියලා තියනවානේ. අපි දන්නවා ඇට අපි ගාන හිස්ටරි එකක් තමයි අද දෙකින්. මල් සාරිය බඳේ වදින කොට බඹර බඹර තාලෙට හිත ගැසෙන හරි පොටයට මාල දෙක තුන පාර වෙන කොට ගල්ලා ආයම් සුසලගේට පෙන්නා සුකුල් මාස්ටර් වට ගල්ලා ඕල විතරම හල්ලා අන්දරින් පිරුණයි නිරන්තර සුවඳ සුවඳ හඳුබේ ඉඳුරු නටන කොට සොපරි අඩි තිබුණා දෙනකයි සායම් තුලේ නාකොලේ සිමින්නේ ඒ තොල්මලේ චානලේ බීම බොන්න යන්නේ අපි. නෑ. මල් සාරිය බඳේ වදින කොට තාලෙට හිත ගැසෙන හරි පුතේ මායම් සුසලගේට පෙන්නා සුකුල් මාස්ටර් වට ගල්ලා ඕල විතරම හල්ලා
814යි. සතුටුයිද? සතුටුයි. හිතුවට වඩා වැඩි දඩුයිද? හිතුවට වැඩි ඇත්තටම ප්‍රලාප වැඩි ගොඩක් වැඩි. කවුද ජයග්‍රාහකයා එතකොට? 6 එකේ අකි කෙනෙක්. එයා කීයද? ශවිකා 600. එයා 600 ගානක පොඩි. තාමත් හදේ වැඩේ රසයේ නුරා දැවෙන්නේ සින උදාවේ වසර නිමාවේ කොල්මලේ අපහාදුර සරහර දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරිදි රුසිරු සලඹ මහද නද දෙනා මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ? කොවිඩ් නෑ දාලා. वन्नम सौतम प्रायन सूर्य मंडल सेमा गायन सूर्य मंडल सेमा जय मोयायुमा රටපුරාම අවුරුදු සිරිනේ බලන්නේ රතුමල් ශියම් හැදිට ශියට පැමිණෙන හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූර්ය මංගල්ලේ නන්ද කල
ඇහුණු ළඟවාගේ අවුරුද්දේ අවුරුද්දේ මේ එන අවුරුද්දේ නිල්ගොය මේ රන් කරල් පැහේ කිරිතිරෙන හැටි බලපන්නේ මේ වයි විශ්වවිද්‍යාලයේ තියෙන සම්ප්‍රදායක් අනුව නව අවුරුදු කුමරියට ඔටුන්න බැලඳවීම සිද්ධ කරන්නේ අවුරුදු කුමරිය. ඉතින් මේ ගියවසරේ අවුරුදු කුමරිය අතින් මේ ඔටුන්න බැලඳවීම සිද්ධ කරනවා. සූරිය මංගල්ලේ සතුට පිරේ මේ සුබ මංගල්ලේ වේද නැතේ කවුරුන් අතරේ අවුරුදු උත්සවය ඉවරයි. දැන් DJ එක තියෙනවා අපේ. DJ එකට නම් ඉන්න වෙන්නේ නැහැ. අපි දැන් ගෙදර යන්න කියලා බැලුවේ. එරබදු මල් පීදෙන්නේ සිරියයි මුළු